ඉතින් යාළුවනේ ඉස්සෙල්ලාම SLB Academy YouTube channel එකේ විහිදුව අයට මාවත් මේ collaboration video එකට join කරගත්තට thanks කරන්න ඕනේ. SLB Academy YouTube channel එකේ collaboration video එකත් එක්ක එකතු වෙනවා මම ආකාශ් graphics YouTube channel එකේ දරුෂ ආකාශ්. ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ SLB Academy YouTube channel එකට මේ collaboration video එකට මාවත් join කරගත්තට. SLB Academy YouTube channel එකෙන් කියන collaboration video එකට එකතු වෙනවා මම මති YouTube channel එකේ හසිත් මතීෂ සුබ දවසක් මම යාළුවෝ ඔක්කොම ඉතින් මම එකතු වෙලා ඉන්නේ SLB Academy YouTube channel එකෙන් කියන පළවෙනි collaboration video එකත් එක්ක. ඉතින් මේක මගේ පළවෙනි collaboration video එක මීට කලින් කරලා නැහැ. ඉතින් ගොඩක් කට්ටිය මම ඉස්සර ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ ඉගෙනීමත් එක්ක අය කොහමද මේ YouTube channel එක balance කරන් යන්නේ කියලා. ඉතින් මම හිතුවා මම තනියම වීඩියෝ එකකට ගියනට වඩා තවත් YouTubersලා කීප දෙනෙක් එකතු වෙලා ඒගොල්ලොත් එක්ක පොඩි සාකච්ඡාවක් වගේ ගිහින් ඕගොල්ලන්ට ඒකට උත්තර ලබා දෙන්න. ඉතින් ඒ වීඩියෝ තමයි ඔයා බලන්න. ඉතින් මම ගොඩක් කාලයකට කලින් තමයි කමෙන්ට් පෝස්ට් එක දැම්මේ. පොඩි ප්‍රශ්නයක් වුණා. මොකද කිව්වොත් මම YouTubersලා ඉන්වයිට් කරානේ. ඒගොල්ලෝ වීඩියෝ එකට ගියාම ගොඩක් පරක් වුණා. ඉතින් ඒගොල්ලෝ වීඩියෝ වෙනකම් මට වීඩියෝ එක එඩිට් කරන්න බෑනේ. ඒගොල්ලෝ ඔක්කොම වීඩියෝ එඩිට් කරලා පස්සේ මේ ඒවට පස්සේ තමයි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඉතින් ඒක නිසා තමයි ටික කාලයක් ඒකට ගත වුණේ. ඉතින් මම ඒගොල්ලෝගෙන් ප්‍රශ්න 5ක් අහලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න 5ක් මම අර ප්‍රශ්න විතරක් සාකච්ඡා කරනවට වඩා ප්‍රශ්න 5ක් මම ඒගොල්ලෝගෙන් අහලා තියෙනවා. ඉතින් බලමු අපි ඒගොල්ලෝ කොහොමද ඒකට උත්තර දෙන්නේ කියලා. ඒගොල්ලෝ ගොඩ මේ එක්ස්පීරියන්ස් එකක් ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් ඒක නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්න එපා. ඒගොල්ලොත් බැලන්ස් කරන් යන්නේ YouTube බැලන්ස් කරන් යන විදිය. ඒව ඔයගොල්ලන්ට අනිවාර්යෙන් වැදගත් වෙයි. ඒක නිසා අනිවාර්යෙන් බලන්න. ගොඩක් කට්ටිය මේ ඉගෙනීම කියන්නේ ඉස්කෝලේ යන කට්ටිය YouTube කරන්න ඇති ප්‍රධාන හේතුව තමයි ඉගෙන ගන්න එක ප්‍රශ්නයක් වේද කියන එක. ඉතින් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම උදාහරණයක් විදිහට මම ගත්තත් මම YouTube channel එකක් කරන් යනවා. මට ඉස්කෝලේ කිසිම ප්‍රශ්නයක් නැහැ. විභාග වල ලකුණුත් තියෙනවා. මම ඒව කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් ඒ ප්‍රශ්නේ මැදදී මම තමයි අහන්න හිතන් ඉන්නේ. ඊට කලින් පොඩි ප්‍රශ්න ටිකක් මම ඒගොල්ලෝගෙන් අහලා තියෙනවා. ඉතින් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ඉතින් මම පළවෙනි ප්‍රශ්නේ විදිහට තෝරගත්තා YT එකට එන්න හේතුව සහ ආපු විදිහ. ඒක ගැන කතා කරද්දී මම මුලින්ම කියලින්නවා. YT එකට එන්න හේතුව ගැන කතා කරද්දී මම නම් ගොඩක් ආසාව වුණා. ඒ කියන්නේ කාට හරි දෙයක් එක්ස්ප්ලেইন කරන්න මම අදටත් ගොඩක් ආස දෙයක් කාට හරි දෙයක් කියලා දෙන්න. ඒක මම ගොඩක් ආස දෙයක්. ඉතින් ඒක තමයි මගේ ප්‍රධානතම හේතුවක් වුණේ. ගෙදරින් ලොකු සපෝට් එකක් තිබ්බ පළවෙනි දවස්වල. අර ඔලෙල් ළඟදී තමයි ගෙදරින් පොඩ්ඩක් අවුල් ගියේ. මොකද විභාගේ කොට දාගන්න ඕන නිසා. ඊට පස්සේ ආපු විදිය ගැන කතා කරොත් මම වීඩියෝ ඒ කාලේ දැන් තාමත් වීඩියෝ කරන්නේ ෆෝන් එකෙන් තමයි Samsung M32 ෆෝන් එකෙන් තමයි මම වීඩියෝ කරන්නේ. ඉතින් ඒකත් තාත්තා තමයි ෆෝන් එක අරන් දුන්නේ. ඒකෙන් තමයි මේ දැනටත් ඔයා මේ බලන වීඩියෝටත් මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ Samsung M32 ෆෝන් එකෙන්. ඉතින් මම YouTube එකට එන්න හේතුව තමයි මට පොඩි කලින් තිබ්බ ආසාවක්. ඒ කියන්නේ දැනට අවුරුදු 3කට විතර කලින් තමයි මම මුලින්ම channel එක පටන් ගත්තේ. එතකොට පටන් ගත්තේ වෙන channel එකක්. ඒ channel එක ටෙක් channel එකක් විතර තමයි මම පටන් ගත්තේ. එතකොට මට ආසාවක් තිබ්බා YouTube එකට ඇත්තට ලොකු දැනුමක් නැහැ නේ. මට ආසාවක් තිබ්බේ මම දන්න දේවල් වීඩියෝස් විදිහට හදලා ඒවා YouTube එකට දාලා නිකන් කලෙක්ෂන් එකක් වගේ එකතු කරගන්න විතරයි මට ආසාවක් තිබ්බේ. ඉතින් කොහොම හරි මම YouTube එකට වීඩියෝ හැදුවේ මට ඕන දේවල් නැතුව ඔඩියන්ස් එකට ඕන දේවල් නෙවෙයි. ඉතින් මම කැමති දේවල් හදලා මම YouTube එකට දැම්මා. ඉතින් ඒ channel එක ඇත්තට සාර්ථක වුණේ නැහැ. ඊට පස්සේ එහෙම මේ channel එක නවත්තන්න තීරණය කරා. ඊට පස්සේ channel කිහිපයක් කරා. ෆිල්ම් රිවිව්, මූවි රිවිව් වගේ channel ටිකක් කරා. ඉතින් ඒ වලට copyright හින්දා channel එක කරන්න විදිහක් තිබ්බේ නැහැ. ඉතින් කොහොම හරි ඕලෙල් වලට පස්සේ මේ දැන් තියෙන channel එක මම පටන් ගත්තේ. ඉතින් මේ channel එකේ මම content category එක විදිහට graphic design කියන category එක තෝරගෙන මම කරගෙන යන්න පටන් ගත්තා. ඉතින් කොහොම හරි හොඳ ප්‍රතිචාර තිබ්බා. වීඩියෝස් වල views එන්න ගත්තා. ඒකින්ද මම channel එක දිගටම continue කරන්න ගත්තා. ඉතින් කොහොම හරි දැන්ට මාස 5ක් වගේ තමයි වෙන්නේ channel එක පටන් අරගෙන. හේතුව නම් ආසාවට ආවේ. ඉතින් තව මුල් දවස්වලදී පොඩි අසහනයක් වුණා. ඊට පස්සේ මගේ ඉන්දිය මියුසික් ගන්න කරේ. ඊට පස්සේ මොනටයිසන් කරන්න බැලුවට පස්සේ ආසාවක් කරුණා. මේ පාර ආසාවට මියුසික් එක කරන් ගියා. ඒක දැන් 21000ක් විතර සබ්ස්ක්‍රයිබ් ලා ඉන්නවා. දැන් මතී කියලා වෙනම ටෙක් channel එකක් කරන් යනවා. ඒක දැන් තියෙනවා 200 ආපු විදිය කියනවා නම් ආපු විදිය කොහොමද දැන් ඒක අදහස් වෙන්නේ කියන්නේ ෆෝන් ඒ දවස්වල මම වීඩියෝ කරේ Huawei Y3 කියන ෆෝන් එකකින්. දැන් මුලින් ආවේ පාර ඊට පස්සේ ආවේ Honor X6 5 Honor X5 මේක රෙකෝඩ් වෙන්නේ Honor X6B එකෙන්. ඉතින් යාළුවනේ මගේ පළවෙනි ප්‍රශ්නේ විදිහට විහිදුව අය අහලා තියෙන්නේ YouTube එකට එන්න හේතුව සහ අහපු
ගැන කතා කරොත් එහෙම මම ගොඩක් දැන් කරන්නේ ඒ දවස්වල ඉඳන් දැන් අවුරුදු දෙක තුනකට කලින් ඉඳලම YouTube එකේ ගොඩක් YouTubers ලා content create කරන විදිහ ඊට පස්සේ ඒගොල්ලෝ දියුණු වෙලා තියෙන විදිහ ඊට පස්සේ YouTube එකේ ඒගොල්ලන්ට කොච්චර තැනක් හම්බෙලාද ඒ වගේ ගොඩක් දේවල් මම ඒ දවස්වල ඉඳන් දැක්කා. ඉතින් ඒ නිසා වලනේ මටත් හිතුණා මටත් මේ විදිහට YouTube channel එකක් හදන්න පුළුවන්. ඒ වගේම මම දන්න දේ සමාජයට දෙන්න පුළුවන් content එකක් විදිහට. ඉතින් ඒ නිසා මට හිතුණා මේ විදිහට මම දන්න විදිහට content create කරලා YouTube එකට upload කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි මම YouTube channel එක create කරලා මගේම නමක් generate. ඉතින් යාළුවනේ මීට අවුරුදු දෙකකට කලින් හදපු YouTube channel එක ඔන්න ඔය විදිහට තමයි මම අද වෙනකොට develop කරගෙන එන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම YouTube එකට ආවේ සහ YouTube channel එක හදන්න හේතුව. හරි ඉතින් guys මම ඒගොල්ලන්ගෙන් දෙවෙනි ප්‍රශ්නයක් ඇහුවා වීඩියෝ එඩිට් කරන software එක මොකක්ද කියලා. ඉතින් මම නම් එඩිට් කරන්නේ මම ඉස්සරම එඩිට් කරේ Camtasia කියන software එකකින්. ඊට පස්සේ CapCut software එකට මාරු වුණා. මොකද අර software එකට වඩා මේක ගොඩක් user friendly නිසා. ඉතින් මම දැනටත් වීඩියෝ එඩිට් කරන්නේ CapCut software එකෙන්. ඉතින් මම වීඩියෝ එඩිට් කරන්න මුලින්ම පාවිච්චි කරේ Premiere Pro. ඉතින් මම channel එක පටන් ගත්ත දවසේ පළවෙනි වීඩියෝ දෙක තුනම Premiere Pro වලින් තමයි හැදුවේ. ඉතින් ඔයාලා බැලුවා නම් දකින්න ඇති මගේ පළවෙනි වීඩියෝ එක දාලා ඊළඟ වීඩියෝ එක දාන්න මාසයක් විතර ගිහිල්ලා තියෙනවා. ඒ වගේම වීඩියෝ දෙක තුනක්ම මම ටිකක් කල් පරක් වෙලා තමයි වීඩියෝ දාලා තියෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි මගේ ලැප්ටොප් එක මම පාවිච්චි කරන්නේ. ඉතින් ඒ ලැප්ටොප් එකේ ස්පෙක් මත නිසා ටිකක් ෆ්‍රේම් ටයිම් එක වැඩි. ඒ වගේම performance අඩු නිසා වීඩියෝ එඩිට් කරන්න අමාරුයි. ඉතින් මම graphic design උත් කරන්නේ ඒකට මම ගන්න වීඩියෝ එකක් පැය දෙකක් විතර රෙකෝඩ් වෙනවා. ඉතින් ඩිසයින් එක කරන එකම වීඩියෝ එක රෙකෝඩ් වෙනවානේ. ඉතින් ඒ රෙකෝඩ් එක පොඩියට ස්ලෝ වීඩියෝ එකේ ඩියුරේෂන් එක අඩු කරලා හදලා ෆ්‍රේම් එක කරද්දී ටිකක් ලොකු ටයිම් එකක් යනවා. ඉතින් මේක ෆ්‍රේම් ටයිම් එක අඩු කරගන්න ඕන හින්දා තමයි මම CapCut කියන software එකට මාරු වෙන්න තීරණය කරේ. ඉතින් මේ ළඟදී ඉඳන් කරපු වීඩියෝස් ටික ඔක්කොම මම කරේ CapCut වලින්. වීඩියෝ එඩිට් කරන්න නම් මේ මුල් දවස්වල එඩිට් කරේ PC එකේ CapCut නේ PC එකේ Premiere Pro එකේ. ඊට පස්සේ දැන් ළඟදී ආයේ ෆෝන් එකට PC එකට හිර වෙන ගත්තා. ඊට පස්සේ ෆෝන් එකේ CapCut එකෙන් තමයි එඩිට් කරන්නේ මේ ළඟදී. කලින් එඩිට් කරේ PC එකේ Premiere Pro එකේ. thumbnail එඩිට් කරන්නේ Photoshop එකේ. ඉතින් යාළුවනේ මගෙන් විහිදු අයියා දෙවෙනි ප්‍රශ්න විදිහට අහලා තියෙන්නේ මම මොකද්ද මගේ YouTube channel එකේ දාන videos edit කරන්න use කරන software එක මොකද්ද කියලා. ඉතින් යාළුවනේ මම මගේ videos edit කරන්න use කරන්නේ CapCut කියන desktop software එක. ඉතින් මගේ මේ පිටිපස්සේ තියෙන PC එකෙන් තමයි මම videos edit කරලා videos upload කරලා මේ වගේ ඔක්කොම වැඩ ටික කරගන්නේ. ඉතින් මම තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ඒගොල්ලෝගෙන් ඇහුවා YT වීඩියෝ එක quality වැඩි කරන සම්බන්ධව ඔයාලගේ අදහස් මොනවද කියලා. ඉතින් වීඩියෝ එක quality වැඩි කිරීම සම්බන්ධව මගේ අදහස ගත්තොත් මම හිතන්නේ ගොඩක් ඔය effect දාලා වීඩියෝ edit කිරීමේදී නෙමෙයි. වීඩියෝ quality කියන්නේ ඔයාලකින් දෙන දේ. ඔයාලකින් දෙන දේ මම හිතන්නේ. ඔයා දැන් PC එකක් service කරන්න හැටි කියන්නේ මේ PC එකක් සර්විස් කරනකොට ඔයා ඒකෙදි කියලා වැඩක් නැහැ මේ PC වල මේකේ ගණන්, motherboard එකේ ගණන්, RAM එකේ ගණන් ඒවා කියලා වැඩක් නැහැ නේ. ඔයා කියන්න ඕනේ PC එක සර්විස් කරන්න step by step කියලා දෙන්න ඕනේ. අන්න ඒක තමයි මම නම් කියන්නේ නියම quality කියලා. ඔයා ඔයාගේ userට දෙන දේ ඔයා අනිවාර්යෙන් ඒක direct කියන්න. ඔයා වටේ ගිහිල්ලා ඒක කියන්න යන්න එපා. අන්න ඒක තමයි වීඩියෝ එක නියම quality කියලා කියන්නේ. ඉතින් මයික්‍රොෆෝන් එක පොඩ්ඩක් හොඳ වෙන්න ඕනේ. මම කියන්නේ ඔයාලට වෙනම එක්ස්ටර්නල් මයික්‍රොෆෝන් පාවිච්චි කරන්න කියලා ඔයාගේ ෆෝන් එකේ තියෙන මයික්‍රොෆෝන් එක ගොඩක්ම වැදගත්. ඒක ගොඩක් හොඳයි. ගොඩක් හොඳ ක්වොලිටි එකකින් ඔයාගේ ෆෝන් එකේ මයික්‍රොෆෝන් එක තියෙනවා. ඉතින් හැම ෆෝන් එකකම මයික්‍රොෆෝන් එකක් එනවනේ. ඉතින් ඔයාලට ඒකෙන්ම වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ දැන් මේ මගේ වොයිස් එක රෙකෝඩ් වෙන්නේ මගේ ෆෝන් එකේ මයික්‍රොෆෝන් එකකින්. ඉතින් ෆෝන් එක දැන් ටිකක් දුර තියෙන්නේ. ඉතින් ඒත් ඔයාලට පේනවා සවුන්ඩ් එක කිසි අවුලක් නැහැ. සවුන්ඩ් බැලන්ස් වෙලා ෆෝන් එකේ නම් හැබැයි ඔඩියෝ එක එඩිට් කරන PC එකෙන් පොඩ්ඩක් ඉතින් YouTube වීඩියෝ quality එක වැඩි කරගන්න කියන්නේ අපි පාවිච්චි කරන software එකවත් එහෙම නැත්නම් අපි පාවිච්චි කරන machine එකවත් quality කරගන්න එක නෙමෙයි. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වනේ මම කලින් Premiere Pro පාවිච්චි කරලා දැන් CapCut පාවිච්චි කරන්න කියලා. ඉතින් මම Premiere Pro එකෙන් කරපු editing එක දැන් CapCut පාවිච්චි කරලා මම කරගන්නවා. ඉතින් Premiere Pro එකේදී මට වීඩියෝ එක export කරගන්න සාමාන්‍යයෙන් ටිකක් වෙලා වැඩිපුර ගත වෙනවා. ඉතින් ඒ වගේම දැන් මම CapCut පාවිච්චි කරලා කරන වීඩියෝ එක export වෙන්න ඊට සාපේක්ෂව අඩු කාලයක් තමයි ගත වෙන්නේ. ඉතින් මට රෙන්ඩර් වෙන ටයිම් එක අඩු කරගන්න ඕන හින්දා මම CapCut එකට මාරු වුණේ. ඉතින් එහෙම නැතුව content එකේ quality එක ඒකෙන් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපේ YouTube එකට දාන වීඩියෝ එකේ quality එක තීරණය වෙන්නේ අපි edit කරන software එක මතවත් machine එක මතවත් නෙමෙයි අපි කරන content එකම අනුව. ඒ කියන්නේ අපි වීඩියෝ එකක් හදනවා නම් ඒ වීඩියෝ එක අපිට නෙමෙයි බලන්න පුළුවන් වෙන්න ඕනේ. අපි හදන වීඩියෝ එක audience එකට බලන්න පුළුවන් වීඩියෝ එකක් වෙන්න ඕනේ.
ඉතින් ඒ වීඩියෝ එක බෝරින් නැතුව ඔඩියන්ස් එකට අහන් ඉන්නත් ඒ වගේම ඔඩියන්ස් එකට බෝරින් නැතුව ඒ වීඩියෝ එක බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට තමයි ඒ වීඩියෝ එකේ ක්වොලිටි එක තීරණය වෙන්නේ. ඉතින් ඒක තමයි මගේ මතේ වීඩියෝ එකේ ක්වොලිටි එක තීරණය වෙන කෙනෙක් ගැන. සාමාන්‍යයෙන් ඉතින් කෝල්ටි වැඩි කරන මගේ ටිකක් කෝල්ටි අඩු මොකද මම X6B ගන්න තියෙන්නේ. කොහොම හරි දැන් මාත් බලන්නේ කෝල්ටි වැඩි කරගන්න බෑග්ග්‍රවුන්ඩ් එක හදාගෙන ඒ ටික හදා ගන්න ඕනේ. කෝල්ටි වැඩි කරගන්න නම් මුලින්ම කැමරාව ફોකස් කරන්න. කැමරාව ගන්න ඉස්සෙල්ලා නැත්තම් කැමරා එක හොඳ ෆෝන් එකකට යන්න. ඊට පස්සේ කෝල්ටි එක නම් කොහොමද CapCut එක ෆ්‍රී නෑ. CapCut එක ඔටෝමැටික් දෙනවා. ප්‍රීමියර් ප්‍රෝ වගේ ගන්නවා නම් බයි කරන්න ඕනේ. දැන් CapCut එකට අපේ ගන්න ඕනේ ෆ්‍රී තියන software කිව්වොත් thumbnail edit කරනවා නම් GIMP එක හොඳයි ෆ්‍රී. වීඩියෝ එඩිට් කරනවා නම් මම හරියට දන්නේ නැහැ watermark එකක් වදින්න නැති එකක් මට මතකයි. ඉතින් යාළුවනේ වීඩියෝ එකක YouTube එකට දාන වීඩියෝ එකක quality එක අංක 1ට තියෙන්න ඕනේ. ඉතින් යාළුවනේ වීඩියෝ quality එකටත් වැඩිය අපේ voice එකේ එහෙම නැත්නම් audio quality ගොඩක්ම තියෙන්න ඕනේ මේ වගේ education එහෙම නැත්නම් technology වගේ channel එකක් කරන කෙනෙක්ට නම්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ quality එක ගොඩක්ම වැදගත් වෙන්නේ වීඩියෝ එක මුල ඉඳලා අන්තිම වෙනකම් බලනවා නම් ඒ බලන කෙනාට ඒ වීඩියෝ එකේ කියන දේවල් හරියට ඇහෙන්න ඕනේ. ඒ වගේ වීඩියෝ එකේ මොන හරි දෙයක් පෙන්නනවා නම් ඒ පෙන්නන දේ හරියට පැහැදිලිව පේන්න ඕනේ. ඉතින් මේ වගේ හැම දෙයක්ම ලස්සනට තියෙන වීඩියෝ එකක් මුල ඉඳලා අන්තිම වෙනකම් view duration එක බලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපි වීඩියෝ එකක් කරනවා නම් ඒ වීඩියෝ එකේ audio එක සම්බන්ධව ගොඩක්ම බලන්න ඕනේ. ඒ වගේම වීඩියෝ quality සම්බන්ධවත් ගොඩක්ම බලන්න ඕනේ. ඉතින් guys ඊළඟට කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකේ ටයිටල් එක. ඉගෙනීමත් එක්ක කොහොමද YT බැලන්ස් කරන්න කියලා. මෙහෙමයි guys මම ඉගෙනීමත් එක්ක YouTube බැලන්ස් කරන්න කියන මම මෙහෙම කියන්නම්. මම මාසෙකට එක දවසක් ගන්න දැන් හිතන්න මේ අප්‍රේල් මාසේ මම එක දවසක් ගන්නවා. 7-8 වගේ දවස් වලින් තමයි මම රෙකෝඩ් කරන්න පටන් ගන්නෙ. එක දවසක් අරගෙන ඒකට අදාළ වීඩියෝස් ටික මම මුලින්ම කරන්නේ ටයිටල් ටික ලියා ගන්න. මෙහෙම. දැන් හිතන්නකෝ මම Photoshop එකට සිංගල් ෆොන්ට් එඩ් කරන විදිය කියලා ඊට පස්සේ Pixel Lab එකට සිංගල් ෆොන්ට් එඩ් කරන විදිය. CapCut එකට කොහොමද හොඳ ඉෆෙක්ට් ටිකක් දාගන්න විදිය. මෙන්න මේ වගේ ටයිටල් ටික මම ලියා ගන්න කරන ඒ ටික කොහොම හරි මම රෙකෝඩ් කරලා ඒ දවස් ඇතුළත ඉවරයක් කරලා දානවා. එඩිට් කරලාමත් ඉවරයක් කරලා දානවා. ඒක මට වීඩියෝ ටික මම වෙනම ෆෝල්ඩර්ස් වලට දාන් තියා ගන්නවා PC එකේ. ඊට පස්සේ මම කරන්නේ ඒක හරියටම සතියට එක දවස් ගානේ අප්ලෝඩ් කරන් යනවා. අප්ලෝඩ් කරනකොට මම ඉතින් මට පැයක්වත් යන්නේ නැහැ නේ. සමහරවිට පැයෙන් වගේ අප්ලෝඩ් වෙනවා. පැයෙන් විතර අප්ලෝඩ් කරලා දැම්මට පස්සේ මට එතනින් එහාට ආයි YouTube channel එක අල්ලන්න ඕනේ නැහැ නේ. මට කමෙන්ට් වල රිප්ලයි දානවා. මම ඉතින් ඔය පොඩ හරි ගියාට පස්සේ මම ක්ලාස් යන අතර මගදී ඔන්න ඔය වගේ තැන්වල නෑ මම ඒ වගේ දේවල් කරන්නේ. ඉතින් ඊටු ටිකෙන් මම කරන්නේ ඉස්කෝලේටත් එක්ක ඉන්න එක. ඉතින් ඔන්න ඔක තමයි මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ. ගේමත් එක්ක මම අන්න එහෙම තමයි YT එක බැලන්ස් කරන් යන්නේ. ඉතින් ඔයත් දැම්ම මෙන්න මේ ප්‍රශ්නේ නිසා ගොඩක් කට්ටිය ඇත්තටම YouTube channel එකක් කරන එක නවත්තලා තියෙනවා. කරන්න දියා හිතලවත් නැහැ. මොකද අර පාඩම් අතපසු වෙන නිසා. ඉතින් මම මෙහෙම කරලා බලන්න එක දවසක් කරලා බලන්න මෙහෙම. ඕගොල්ලොන්ටම දිගටම මේ විදිහට කරන්නයි තේරි. ඉතින් අපි අනිත් YouTubers ලකින් තහලා බලමු මේගොල්ලෝ කොහොමද ඉගෙනීමත් එක්ක YT එක බැලන්ස් කරන් යන්නේ කියලා. ඉතින් ඉගෙනීමත් එක්ක බැලන්ස් කරන් යන්නේ මම මේ දැන් තියෙන channel එක පටන් ගත්තේ ඕල් වලින් පස්සේ. ඉතින් දැන් මම A level කොමත් ස්ට්‍රීම් එකෙන් කරන්නේ. ඉතින් මට පුළුවන් වෙලාවට මම වීඩියෝස් රෙකෝඩ් කරනවා. ඒ කියන්නේ ස්කූල් ගිහිල්ලා ඇවිල්ලා වීඩියෝ රෙකෝඩ් කරනවා. ඒකට රැයට පාඩම් කරගන්නවා ටිකක්. ඒ වගේ තමයි වීඩියෝස් හදන්නේ. ඉතින් ලොකුවට ෂෙඩියුල් එකක්වත් එහෙම හදලා නැහැ. ඉතින් මම ඉස්සරහට කන්සිස්ටන්සි එකක් ඇතුව ෂෙඩියුල් එකකුත් හදලා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ අතට මම මේ වෙනකොට grade 9 වල තමයි ඉගෙන ගන්නෙ. ඉතින් යාළුවනේ ඒ නිසා මට ලොකු බලපෑමක් එන්නේ නැහැ මගේ ඉගෙනීමට YouTube channel එක නිසා. ඉතින් කොහොම වුණත් යාළුවනේ මම ඉගෙනීමයි YouTube channel එකයි දෙකම පටලගෙන එහෙම වෙන්නේ නැහැ. මම normal විදිහටම මම ගෙදර ඇවිල්ලා මම free time එක තියෙනවනේ මම 4-5 වගේ time එකේදී හවස. ඉතින් ඒ time එකට මම මගේ free time එකේදී තමයි මම videos recording කරලා videos ටික edit කරලා YouTube එකට දාන්නේ. ඉතින් ඒ වගේම යාළුවනේ සිකුරාදා රෑ ඒ වගේම සෙන්සුරාදා රෑ වගේ මට free time තමයි තියෙන්නේ. free නේ රෑට එතකොට මට හෙට ඉස්කෝලේ යන්න නැහැ. ඒ වගේ තියෙද්දි ඉතින් මම මගේ videos ටික record කරලා ඊට පස්සේ edit කරලා ඒ වැඩ ටික ඒ වගේ time වලදී කරනවා. ඉතින් ඒ වගේම මට අර හවස් කාලේදී හම්බෙන free time එකේදී මම videos record කරලා edit කරලා ඒ විදිහට තමයි මම YouTube එකට videos ටික දාගන්නේ. ඉතින් ඒ නිසා මට YouTube එකයි ඉගෙනීමයි දෙකම පටල වෙන්නේ නැහැ.
ඉගෙනීමත් එක්ක කොහොමද බැලන්ස් කරගෙන යන්නේ? ඒ කියන්නේ ටිකක් අමාරුයි. මොකද මේ දවස්වල විභාග ලැබනවලු තියෙන දැන් වීඩියෝ දාන එක පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ විභාග ළඟ හින්දා. දැන් ඉගෙනීමත් ඒ කියන්නේ හයි ගෝල්ඩින් කරන්න ටිකක් අමාරු. ඒ කියන්නේ වෙලා යනවානේ. ඒකත් එක්ක ටිකක් බැලන්ස් කරගන්න අමාරුයි. වලට කොහොම හරි සතියේරයක් හරි දාන්න try එකක් දෙනවා. ඉතින් guys කොහොමද අද ගෙන වීඩියෝ එක ඉතින් ඔන්න ඔච්චරයි මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ මේ කොලැබොරේෂන් එකත් එක්ක ඉතින් මම ඊළඟට තවත් හොඳ ටිකක් හොඳ YouTubers-ලාත් එක්කත් ඔයගොල්ලන්ට මම හොඳ ප්‍රශ්න කතා කරන්න ඉස්සරහට අනිවාර්යෙන් කොලැබොරේෂන් අරන් එන්නම්. ඉතින් ඔයගොල්ලොත් SLP Academy YouTube channel subscribe කරන්න. එහෙනම් අපි ගියා.